friends මොකද වෙන්නේ ඉතින් ඔන්න අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේක හැබැයි පොඩ්ඩක් පරණ vlog එකක් ගිය දෙසැම්බර් වල රෙකෝඩ් කරපු ට්‍රිප් එකක vlog එකක් තමයි මේක. ඉතින් බලමු ඔයාලා කැමති වේද කියලා. ඉතින් අදහස් චෝදනා ඔක්කොම ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඉක්මනට මෙයන් වැඩි කතා නැතුව vlog එකට. අයියෝ අපි තනිකරම ලිස්ට් එකක් හදා ඉන්නවා friends. ඉතින් ඒ ලිස්ට් එකේ ගත්තේ ඔක්කොම මාක් කර අපි දැන් දාගන්නවා කාට් එකට. ඉතින් මං හිතන්නේ තව අපිට භාගයක් එහෙම් පිටම විතරයි කීල්ස් එකට ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ පළවෙනි පැය අපේ ගෙවුණා. දැන් මේ දෙවෙනි පැය තමයි යන්නේ. නෑ පැය කමාරක් වගේ ගිහිල්ලා තියෙනවා. අපි බලමු කොච්චරලා ඇයිද. සාමාන්‍ය පැය 3ක් විතර ඇයි අපිට නන්නත්තර වෙන්න බඩු ගන්න තියෙනවා. හරි ඊළඟ තැනට පට්ට කට්ටක් සෙට් වෙලා තියෙන්නේ. ඉතින් friends අපි අරන් දෙනවා හාල්, ගෝල්මාරි, නූඩල්ස්, තෙල් මෙතන තියෙනවා ගම්මකට හරියන්න බඩු. ඉතින් අපේ බලමු ට්‍රිප් එකට මේ බඩු ඇති වේද කියලා. අපිට තාම මොනවද ගන්න තියෙන්නේ? අපිට මොනවද ගන්න තියෙන්නේ? දෙකක් ඇතුලේ. බට් මෂ්රූම් එක ගන්නවා. ගන්න මම බලන් ඉන්නවා. මට දැන් හිටගෙන ඉඳලා එපා වෙලා friends. බට් මෂ්රූම් එක හතුයි. morning කට්ටිය නිදි නැගිට්ටුවේ නැද්ද? good morning boys. අම්මට හුඩු එලෝ නැගින්න යාළුවනේ. නැයි අම්මට පුකවල් තුන. හරි වෙලාව 5:00 ඉතින් කට්ටිය බඩු ටික පැක් කරන ගමන් කට්ටියම දැන් එළියට බැහැලා තියෙන. හැමෝම ලෑස්ති වෙලා බෑග් ටික පැක් කරගන්න අධීරේ තමයි අපි ඉන්නේ. එක වෑන් එකක් තියෙනවා අපේ වෑන් එක තියෙනවා. තව එක වෑන් එකක් එන්න තියෙනවා. ඒකටත් බඩු ටික දාන්න ඕනේ. බඩු නම් මාර් සෙට් එකක් තියෙනවා. ඉඩ මදි වේද කියලා හිතා ගන්න බෑ. බලමුනේ. කට්ටිය ට්‍රිප් එකට සූදානම්ද මොකෝ? තත්ත්වේ. එලගිරි අපේ ඕගනයිසර්ස්ලා පොත් පිටු පෙල්ලලා ෆයිල් දිගාරින මොනවාද මේ? මේකේ තියෙන මොනවද? මේ ලිස්ට් එක මචං අපි බඩු ලිස්ට් එක මම චෙක් කරනවා. ආදාය වේදමාර්ථා. මේ කඩ හිමියන් තමයි මේ ඉන්නේ මෙහෙම විදියට එක පරිප්පුවටයක් දුන්න පරයා. මොනවද? ඔයිල්. නෑ ඔක දිහා මේ ඉෂාන් අයියා මොකක්ද දැක් උත්තර දෙනවා. ඉෂාන් අයියා මෂ්රූම් එක කරනවා. හරි මේක දෙනවා මම. ඉෂාන් අයියා දාන්න ඕනවා. මේ බටර් එක උඩ තියෙන්නේ. අපරාධ බටර් එක දාගන්න දීමු මාළේ. යෝ ඉෂාන් අයියා ලොකු වරක් ඉෂාන් දෙනවා. ඒ බටර් එක ඉෂාන් ඒ විතරේ කොහොමද විතර ටික යසිත් ඉන්නවා. යසිත්ගේ වාහනේ ආවා. අපේ වාහනේ තියෙනවා. කට්ටියම රෙඩි. උදේ පාන්දර පොඩි අවුලක් තියෙනවා. වහිනවා කරන්න දෙයක් නැහැ. අපිට පිටත් වෙන්න වෙනවා. දැන් වෙලාව 6ට ළඟයි. ඔව් 6ට ළඟයි. එහෙනම් මෙතන පොඩි ෆොටෝ එකක් ගහලා කට්ටියම සෙට් වෙච්ච හින්දා ෆොටෝ එකක් ගහලා අපි යනවා ට්‍රිප් එක යන්න. එහෙනම් අපි ගියා සෙට් ලයින් vlog එකත් එක්ක අපි ගියා.
අපේ කට්ටිය කෑම කනවා ප්‍රින්ස්. ඉතින් අපි දැන් ඉන්නේ කුරුණෑගල අහස යට. අතුගාලනේ. කට්ටිය පාන් දාගෙන කනවා පරිප්පු. අතුගාල්පුර. හැන්දක් ගේන්න අමතකුණා අපිට ප්ලේට් වලට දාගන්න. හරිම දුක්කර ගම. මොනවද තත්ත්වේ? තැන් වල කොල්ලෝ කනවා. කට්ටියම කනවා. මේකනේ යමක් කියන්නේ කියන්නේ. මේ මොකක්ද පරිප්පු සුප් බොනවා මෙයා. සුප්ෙන් පරිප්පු බොනවා. මෙතනත් වෙනම සෙට් එකක් ඉන්නවා. තමයි. පොඩි බාවක්. ඉතින් වහිනවා බා. දැන් සෝචනීය තත්ත්වයක් තියෙන්නේ ට්‍රිප් එක යන දවසේම වහින එක. ඒක තමයි ඉතින් මොනා කරන්නද? බලමු ඉතින්. රිවර්ස්ටන් පැත්තට ගිහිල්ලා වහිනවාද මොකද වෙන්නේ කියලා අපි බලමු. ටච් එකේ ඉන්න බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වෙලාව 10:45යි අපි ඉන්නේ මාතලේ. ඉතින් විලායකට පොඩ්ඩක් කලින් ආවා. මොකද අපි පොඩ්ඩක් තීරණය කරා බඩු ටික බාලා කරලා යන්න. මොකද මේ රිවර්ස්ටන් පැත්තේ වැහැලා මේ පාර අතු කඩන් වෙලා අනම්මන මේ බඩු ටිකත් එක්ක අපිට කොච්චර වෙලාවක් ඇයිද දන්නේ. මොකද අපි ගෙනල්ලා තියෙනවා මස් වර්ග චිකන් අනම්මන සී ෆුඩ්ස් අරන් වෙලා තියෙන දේවල් ලොකු වෙලාවක් තියාගන්න බෑ. ඉතින් පොඩ්ඩ පාර අබලන් තත්ත්වයක් තියෙන මේ වැහැලා තනිකරම මේ පාරම හොදාගෙන ගිහිල්ලා තියෙන සීන් එකක් තියෙන මේ පැත්තට සැරටම වැස්ස හැලා තියෙනවා. ඉතින් වෑන් එක එනවා ෂේප් එකේ. ඇවිල්ලා තියෙන ප්ලේස් එකට හිල් ස්ටේෂන් රිසෝට් ඉතින් මාරම view එකක් තියෙනවා. පට්ටම ලස්සන. ඉතින් අපේ වාහන දෙක මෙතනින් පිටිපස්ස නවත්තලා තියෙනවා. අපි බඩු ටික බාන ගමන් ඉන්නේ. පට්ට view එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මාරම සුපිරි. ඉතින් අපි යන් විලායගේ ටුවර් එකක්. ඉතින් අපේ කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා යසිත්. යසිත් කොටා. අපේ සිසිර. යෝ බොයිස්. මොනවද කියන්නේ? ගැම්මක් මචං මං හොය ප්ලේස් එක මචං මේක. මම තමයි ඇත්තටම මේක. ඉතින් මෙයා අපි වැඩි එහෙම දන්න මෙයා අපි හැමෝම ෂෝට් එකක් ඉදිද්දි මෙයා විතර පට්ට කැතයි. මෙයා පොඩ අපි නෝට් කරලා තියෙන අපි සෙට් එක කපලා තියෙන්නේ. ඊයු ගොඩේ. අපේ පූර්ව ඉන්නවා මෙතන. මේ කවුද? සත්වයා. අපේ සතා ඉන්නවා. පැන්ඩා ඉන්නවා. හවුද? දෙන්නල දෙන්නේ කොහොමද? හරි. ඉෂාන් ඉන්නවා. හවුද? වේඩි. මොකද හැංගිලා? හලෝ. පොඩි කෝරලා ඉන්නවා. ඊට පස්සේ ඉන්නේ කවුද? RJ. අපේ උසාම ඉන්නවා. ලියෝසා. හරි. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඇතුලේ තත්ත්වය අපි බඩු ටික ෂේප් එකේ බාන ගමන් තියෙන්නේ. ගොඩක් බඩු සෙට් එකක් තියෙනවා බාන්න. තව තියෙන ඉතුරු වෙලා බාගෙන යනවා. බලමු නේද ඇතුළට ගිහිල්ලා මොකද අත්ත කියලා. ගිහිල්ලා බලමු. එන අපි යන් ටුවර් එකට.
විලායකට ආපු ගමන් අපි මුලින් මෙන්න මෙතනට ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. විලායගේ උඩට ආපු ගමන් අපිට මුලින්ම හම්බෙන රූම් එක තමයි මේක. ගිහිල්ලා බලමු ඇතුළ මොන වගේද කියලා. බෙඩ්රූම් එකට මේක පොඩ්ඩක් ලොකු බෙඩ්රූම් එකක්. ගිහිල්ලා බලමු ඒකේ තත්ත්වය කොහොමද කියලා. දවසේ ප්ලෑන් ටික ඔක්කොම වෙනස් වුණා. අපි විලායකට ආවෙන් පස්සේ මේ පැත්තට පට්ට වැස්ස. ඉතින් රිවර්ස්ටන් යන්න බැරුණා. ඒ පාරට ඔක්කොම අතු කඩාගෙන වැටලා නම් මනම් කතන්දර ගොඩයි. ඉතින් අපි තීරණය කරා හෙට විලායකෙන් චෙක් අවුට් වෙලා කෙලිම රිවර්ස්ටන් පැත්තට ගිහිල්ලා ගෙවල් පැත්තට යන්න. ඉතින් ලන්ච් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය රෙඩි වෙනවා ලන්ච් එකට. ඉතින් කට්ටිය බරගෙනද? උද්ඝෝෂණ කරනවා. හරි එහෙනම් ලන්ච් එකෙන් පස්සේ සෙට් වෙමු. ලන්ච් එකෙන් පස්සේ අපි මේ පොඩි බැඩ්මින්ටන් පාරක් ක්‍රිකට් පාරක් ගහන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි පූල් එකට බහිනවා. බලමු ඉස්සරහට ටික මොනවද වෙන්නේ කියලා. ඉතින් දවල් කෑමෙන් පස්සේ අපි පොඩි බීම පාරක් බීලා සංකුවෙක් පාරක් බීලා කට්ටියම ආවා බැඩ්මින්ටන් පාරක් ගහන්න. මෙතන තියෙන බැඩ්මින්ටන් කෝට් එක. එතකොට රැකට්ස් ඔක්කොම මේගොල්ලෝගේ තිබ්බා. ටීම්ස් බෙදලා ඉන්නේ. මගේ පාර්ට්නර් තමයි අපේ පැන්ඩා. අපි ටීම් නම්බර් 3 නේ. ඉතින් හැමෝම ටීම් 7ක් ඉන්නවා. ඔක්කොම අපි 14 දෙනෙක් ට්‍රිප් එක ආවා. ඉතින් බලමු මේක නොකවුට්ද මොකක් නොකවුට්ද අපි ගහන්නේ? ඉෂාන් නොකවුට්ද ගහන්නේ? නොකවුට්ස් නෙවෙයි අපි බලමු මොකක් කර එකක්. අන්තිමට කවුද වැඩ්ඩෝ සෙට් එක කියලා අපි බලමු. ඉතින් බලමු මොකද අත්ද කියලා. මේ මම වීඩියෝ කරන ඔයගොල්ලෝ ලස්සනට ගහනවනේ ප්‍රෝ ප්ලේයර්ස් ලා. නැතුම් පුක වැන්නේ ඔක්කොටම වඩා. දැන් නම් බීස් වලට ගන්නේ. මම දැන් යාළුවෝ පැතුම්ට බුල එක වචනයක් එක දෙයක් කරලා 13 දෙනෙක් තරහ කරගන්න. දෙවෙනි තරඟය දැන් ආරම්භ වුණා. आजू तापर लायला बीजू तापर लायला करना बाप पे ना මල ගියා යාළුවනේ වහලට අපේ ස්පයිඩර්මෑන් යනවා ස්පයිඩර්මෑන් පොඩ්ඩක් මහත් වෙලා තියෙන්නේ ස්පයිඩර්මෑන්
අපේ මැච් එකට වර්ෂාපතනයෙන් බාධා ෆ්‍රෙන්ඩ්ස් ඒත් කොල්ලෝ නවතින්නේ නැහැ ඉදිරියටම යනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් බැඩ්මින්ටන් ගැහුවා පූල් එකට බැස්ස පට්ටාතරලක් කරගත්තා. ඉතින් දැන් තියෙන්නේ සරම් පාඩේ එක. අපි කොල්ලෝ රෙඩිද? සරම් පාඩියකට වෙන්නන්න ඔක්කොම සරම් ගාලා දෙන්න. තව සරම් ගාලා ඉන්න බර සෙට් එකක් ඉන්නවා. බර සෙට් නෙවෙයි අපි ඉතුරු සෙට් එක. බලමු සරම් පාඩේක මොන වගේද යන්න කියලා. ඉතින් කෝප් එකක් ගහනවා හවස් යාමේ පොඩ්ඩක් රත් වෙලා එන්න කියලා. ඉතින් ඊට පස්සේ ගෙලින්ම DJ එකත් එක්ක සරම් පාඩියක බලමු මොකද්ද වෙන්නේ කියලා vlog එකේ ක්ලිප් එකේ ඉස්සරහට. අපි චෙක් අවුට් වෙන්න හදන්නේ फ्रेंड्स. ඉතින් තව සෙට් එකක් ආවා. විලායක ෆුල් බිසි මේ අවස්ථාවේදී. ඉතින් අපි දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. දැන් වෙලාව දවල් 11ට විතර ඇති. ඉතින් අපි යන්න හදන්නේ රිවර්ස් ටර්න්. මොකද ඊයේ දවසේ අපිට රිවර්ස් ටර්න් යන්න බැරි වෙච්ච නිසා ඉතින් vlog එකේ ලස්සනම සෙට් එක මේ ටික වෙයි කියලා හිතනවා. ඩ්‍රෝන් ෂොට් එකක් ගහමු. සුපිරි වීඩියෝ සෙට් එකක් අල්ලමු. බලමු ට්‍රිප් එකේ අන්තිම හරිය මොකද වෙන්නේ කියලා. හරි යමයි දැන් යමු. මේ පොඩ දාන්නපා. මේ දාන් යනවා තප්පරක් ගියා. මම සාලි දුන්නනේ. පයින්නා. සාලි දුන්නනේ. ආ ඒක අවුල නැහැ. නමස්කාර. Nah, ulan na mas pag ngaring yan. Ulan na bas yan. Sana eming ya mang. Akak. Oh nah, Mari,
ඒ පැත්තට දාලා හොඳයි බං මේ මෙතන දානට වඩා මෙතන තඩි වලක් තියෙනවා. පොඩ්ඩක් ගැට. මෙතන පැත්තට තියලා වැඩි බං. නේ රේට් දන්නේ නැහැ බං. අතන නෑ හොඳම දේ බං. යසිරියා මේක තමයි හොඳම වැඩේ බං. මෙතනින් ගනින්. අතනින් අනින් මේ මෙතන අයිනෙන් අල්ලලා ගනින්. අන්නේ පාර හිටුවට වඩා පට්ට කැඩිලා තියෙන්නේ මොකද ඊයේ මාර වැස්සක් වැහැලා තියෙනවා මේ පැත්තට මුළු පාරම මේ පාරට ගල් වැටලා අනම්මන වෙලා තියෙන්නේ ඉතින් ඒ ඇස්සේ මේ අපිට පොඩ්ඩක් වාහන දෙකම නවත්තන්න උනා අපේ හයිබ්‍රිඩ් වාහනේ ඕවර්හීට් වෙලා තියෙන්නේ මේකේ දැනට අවුලක් නැහැ ඒත් මේකෙත් බ්‍රේක් කතන්දරේ කොහොමද දන්නේ අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඉතින් කට්ටිය ඒ ඇස්සේ තව අවුලක් ඇවිල්ලා තියෙනවා අපිට මේ කූඩැල්ලෝ මෙතන මේ අපිට වැඩි නවත්තන් ඉන්නේ අපිට කූඩැල්ලෝ සෙට් වෙනවා ඉතින් කට්ටිය සිද්ධාලේප ගන්නවා ඔයගොල්ලෝ පේනවා ඉතින් මෙතන කට්ටිය මෙකැනික් මම හිතන්නේ බොරුවට බලන් ඉන්න සෙට් එකක් අර පිටිපස්සේ නම් ඉන්නේ ඇත්තට හදන්නේ. නෑ ඉෂානයි හදනවා මේ මෙයා පොඩ්ඩක් බොරුවෙක් කෙනෙක් ඉතින් ලොකේෂන් එකට මාර ලස්සනයි තව උඩට යන තව පට්ට ලස්සනයි ඉතින් අපේ ඩ්‍රයිවර් ඇත්තටම මූඩ් ගහලා ඉන්න බූටක් කාලා වගේ පොඩ්ඩක් එහෙම සර්විස් කරලා ඔයිල් අල්ලනවා යසිරියා. ඔව්. ඒ ඉන්ජිමට අල්ලන්න බෑ බං ඔය. හේතු? මේක දැන් ගොඩක් සොකට් තරම් සමහර රබර් එකේ ඒක දිරනානේ. නෑ නෑ උඹ එළිය ඔයිල් අල්ලනවද කියලා අහන්නේ. ආ නෑ එහෙම කරන්නේ. කියන්නේ එන්ජින් ඔයිල් දානවලු මම ඌ කියන එක. දැන් උට එල්ලදින එන්ජින් දාන ඔයිල් දානවා. එන්ජින් ඔයිල් නෑ ගහන්නේ නෑනේ සර්විස් එක. එන්ජින් එකට ඔයිල් ගහන්නේ නෑනේ සර්විස් එක අල්ලන්නේ. එන්ජින් ඔයිල් එක අර මාරු කරන කිලෝමීටර් 5000 ගන්න ඒක කරන්නේ. කෙමිකල් එක ගහන්නේ හොදන්න ගන්නවා කෙමිකල් එක දැන් ඒතකොට ඒක විතර ගන්න ඕනේ එන්ජින් එක. කෙමිකල් එක විතරයි බං. අද ගාව රස් දාලා සෙන්සර් එක නෑ බං කෝල් එකක් ගිහිල්ලා සිත් ඒ පුරි හරි. ඉතින් ගන්නවා නම්
ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි සෙට් දෙකකට ආවේ මේක හීට් වුණ හින්දා අපිට යන්න කියලා කිව්වා මුලින්ම අපි ගිහිල්ලා පාර තත්ත්වය බලලා කොහොම හරි අපි දැන් පිටවල පතනේ සෙට් වෙලා තින්නේ වාහන දෙකම කට්ටිය හදන්නේ කන්න මෙතනත් ලස්සන view එකක් තියෙනවා මම පුළුවන් වුණොත් ඩ්‍රෝන් ෂොට් ටිකක් දෙන්න ඩ්‍රෝන් ෂොට් එකක් දෙන්න බැටරි ටික බහලා තින්නේ බලමුනේ ඩ්‍රෝන් ෂොට් එකක් ගහගන්න පුළුවන් වෙයි කට්ටිය මෙතන කනවා බොයිස් සෙල්ෆි ගහන කට්ටිය වෙනම ඉන්නවා මෙතන යෝ ගන්න ඕන සෙල්ෆි එකක් ඒක නම් මේ ඔබ දී වෙනවා ඔක ඇතුළට මේ ටික කන්නේ ඔක හවම හලොම් පොඩ්ඩ ඉඳපන්කො උඹ ඒ ගමු අතට ගනින් ඒකව බෑ මට ඒකට මෙතෙන්ට අට කන්න ඕනේ නෑනේ හිටපන් ආසිත් ඒකට දැම්මන අර ගනින් කියන්නේ මේ අර නියෝනේ වෙන්නේ මාස් වැඩි නෑනේ බා කිලෝ එකක් මාස් වෙනවා අරවගෙන දැම්මේ පොඩි තමයි ගොඩක් ඒකේ මන් දාගෙන මස් දෙනෙක් කාලා ඔව් ඒකට බොක්ක අර සීන් එක බං අරින් ගොයි මම දෙන්නම් පස්සේ වීඩියෝ ඉතින් ඔන්න ඔහොම තමයි ෆ්‍රෙන්ඩ්ස් අපේ vlog එක ඉවරුනේ. ඉතින් මේක මං හිතන්නේ පැය භාගයක් විතර දිගයි. ඉතින් ගණන් ගන්න එපා. ඉතින් ඉක්මනටම vlog එකක් අරගෙන ෂණ ගෙන්නම් අපි ගියා. බයි.